අයිබෝන් මිත්‍රවරුනි සුබ දවසක්. සතිය පටන් ගන්න ජනවාරි 12 වෙනිදා උදේ පාන්දරින්ම මම අද ඔයගොල්ලන් එක්ක කතා කරන්න බලාපොරොත්තු වෙන්නේ මේ රාජ්‍ය බිඳවැටීම කියන සංකල්පය ශ්‍රී ලංකාව. අපි ඊයේ පෙරේදා කරපු වීඩියෝ වල අපි කතා කරේ මේ වෙනකොට ආණ්ඩුව අසමත් වෙලා තියෙනවා. එක පැතිකඩක් ගැඹුරින් විග්‍රහ කරගෙන යද්දී මිත්‍රවරුනි රාජ්‍ය බිඳ වැටෙනවා. රාජ්‍යයක් බිඳ වැටෙන්නේ යුද්ධ වලින්, උද්ඝෝෂණ වලින්, එහෙමත් නැත්නම් වෙනත් රටවල් යටත් කර ගැනීමෙන්, ඒ වගේ දේවල් වලින් විතරක් නෙමෙයි. ඊටාම හිමිනුත් රාජ්‍යයන් බිඳ වැටෙනවා. අපි එහෙම ඊටාම හිමින් බිඳ වැටෙන රාජ්‍යයක් බවට පත් වෙලා තියෙනවා කියලා මගේ නිරීක්ෂණ වලට අනුව මට පේනවා මිත්‍රවරුනි. ඒ නිසා මම ඊටා විශාල ඉල්ලීමකුත් එක්ක ඔබට මේ කාරණේ තේරෙන්නේ නැත්නම් ඔබ මේක ආණ්ඩු විරෝධී කාරණයක් කියලා හිතා ගන්න. මම හැමෝගෙම දේවල් වලට කමෙන්ට් කරලා උත්තර දෙන නිසා සාමාන්‍යයෙන් ඔබට මේ කාරණේ තේරෙන්නේ නැත්නම් මේකට කමෙන්ට් නොකර හිටියොත් සහ දෙවෙනි පාටත් මේ වීඩියෝ එක බලලා දන්නේ නැති දෙයක් තිබුණොත් මගෙන් පෞද්ගලිකව ඇහුවොත් මම කියලා දෙන්නම් මම අදහස් කරන විදිහ ගැන. මම හැමෝදේම දන්නවා නෙමෙයි මම කියන දේ ගැන වග කියන්න මම බැඳිලා ඉන්න නිසා. මිත්‍රවරුනි මේ රාජ්‍ය බිඳ වැටීම කියන තත්ත්වය ඇති වෙන්නේ ඕනම රටක. ඊටාම හිමින් සමහර රාජ්‍ය ඉක්මනින් බිඳ වැටෙනවා. හැබැයි රාජ්‍ය බිඳ වැටීම කියන එක process එකක්. අපි ලංකාවේ හැටියට මුහුණ දෙමින් ඉන්නවා. ඔයගොල්ලන්ට මතක ඇති 2022 අරගලය. ඒකදී අපි පවුලකට කේන්ද්‍ර වෙලා තිබුණු බලයක් ජනතාව නැගිටලා අවසන් කරලා වෙනත් දෙයක් ඉල්ලා හිටිනවා. ඉතින් මිත්‍රවරුනි ඒ වෙලාවේ ජනතාවට තිබුණු ආර්ථික සමාජීය සහ දේශපාලනික වගේම එක පවුලක් තුළ බලය කේන්ද්‍ර වීම, තෙල් හිඟය, විදුලිය කප්පාදුව, ඒ වගේම පොහොර කෘෂි ආර්ථිකය නංව ගන්න පොහොර නැතිකම මේ වගේ සෑහෙන කාරණා ප්‍රමාණයක් එකතු වෙලා අරගලය කියන එක බිහි වෙන්නේ මේ එක තරුණ කොටසකින් එහෙම නෙමෙයි. වෘත්තිකයෝ ඒ වගේම මිත්‍රවරුනි තරුණයෝ ගොවියෝ මේ හැමෝම මේ අරගලයේ කොටසක් බවට පත් වෙනවා. 2022 දී ඒ අරගලය එක තැනක ස්ථාපිත වෙලා දියත් වෙනකොට කෙනෙකුට කියන්න පුළුවන් හරි අහවල් රට මැදිහත් වෙලා මේක ඇති කරා මෙහෙම වුණා. ඔව් ඒවත් සාධක තමයි මිත්‍රවරුනි රාජ්‍යවන් බිඳ වට්ටන්න ඔය වගේ දේවල් කරනවා. හැබැයි අපේ රටේ මේ ප්‍රශ්නයක් හැටියට නොතිබ්බනම් ඔය කියන පුද්ගලයන්ට අපේ රාජ්‍ය සම්බන්ධයෙන් අරගලයක් ගොඩනගන්න බෑ. ප්‍රශ්නය පැසවමින් තිබුණා. ඒකට කවුරු හරි උදව් කරා. ඇමරිකාව වෙන්න පුළුවන්, ඉන්දියාව භූදේශපාලනය වෙන්න පුළුවන්, කොටි ඩයස්පෝරාව වෙන්න පුළුවන්. මේ පාර්ශවයන් ගැන ජනතාවගේ කතා බහ තියෙනවා. මේවා මේගොල්ලන් පාර්ශවකරුවෝ. ඒත් මිත්‍රවරුනි අපේ රටේ මේ ප්‍රශ්නය තිබුණ නිසා තමයි මේ පැසවීම ගැන මිනිස්සු නැගී හිටියේ. ඉතින් මිත්‍රවරුනි අපේ රාජ්‍ය බිඳ වැටීම මෑත යුගයේ රාජ්‍ය බිඳ වැටීම පටන් ගන්න කොයි කාලෙද කියලා හිතුවොත් මම හිතනවා ඒක පටන් ගන්නේ 2009 අප්‍රේල් 21 සහ ඊට කලින් 2018 තිබුණු ව්‍යවස්ථා අර්බුදය කියන කාලය තුල තමයි සැබෑ රාජ්‍ය බිඳ වැටීම හිමිට පටන් ගන්න. ඉතින් මිත්‍රවරුනි 2022 දී අපි කළේ නායකයෙක් එළවීම. හැබැයි ඒ අරගලය තුල තිබුණු මේ පැසවීම තිබුණු කාරණේ තුල තිබුණා අපි මේ සිස්ටම් එක තුල අසමත්. අපි මේ සිස්ටම් එකෙන් වෙනත් එකකට මාරු විය යුතුයි. මේ සිස්ටම් එක තුල අපිව ආරක්ෂා කරන්නේ නැහැ කියන මතවාදය ජනිත වුණා. ඊට අමතරව ප්‍රජාතන්ත්‍රවාදයක් තුළ මහජනතාවගේ බලය කියන එක තවමත් ප්‍රබලයි කියන සාධකය තමයි 2022 අරගලය තුලින් අපිට සපත කරන්න. මිත්‍රවරුනි අපි
සිට 73ක රාජ්‍ය බලයක් තියාගෙන හිටපු ගෝඨාභය රාජපක්ෂ මහත්මයා ප්‍රමුඛ රාජපක්ෂ පවුල බලෙන් ඉවත් කරන ඒ ජනතා බලය අපේ රටේ ජනතාව සාමූහිකව අභ්‍යාස කළා. ඉන් පස්සේ අපි අද වෙනකොට අරගලයේ තිබුණු ඒ අරමුණු ජනතාව අපේක්ෂා කරපු අරමුණු වලට වසර 3ක් දැන් 4කට ලං වෙන්න වෙනවා. ගිහිල්ලත් අපි ඒ තුල තවමත් පැසවමින් කරකවමින් ඉන්නවා කියන එකට සාධකයක් තමයි අරගලය තුලින් ඊට පස්සේ බිහි වෙන්නේ රනිල් වික්‍රමසිංහ ජනාධිපතිගේ යුගය. ඒ කාලය ඵලදායී ලෙස ගෙවුණයි කියලා අපිට හිතන්න පුළුවන්. ඒත් අරගලය විසින් එළවපු ඒ පවුල කේන්ද්‍ර කරගෙන බිහි වුණු බලය කියන එක පාවිච්චි කරලා තමයි අතන රාජ්‍ය පාලනය ක්‍රියාත්මක වුණේ. ඇත්තටම අරගලය අපේක්ෂා කරපු දේවල් මිනිස්සු බලාපොරොත්තු වුණේ ඊළඟ මැතිවරණයකදී. ඔබට මතක නම් රනිල් වික්‍රමසිංහ 8 වෙනි ජනාධිපතිවරයා හැටියට පත් වෙලා රට තුළ තිබුණු විරෝධය, බහුතර ජනතාවගේ නොකමැත්ත, මත බලයට පත් වෙන කෙනෙක්ගේ විරෝධය, මේ විරෝධය මිත්‍රවරුනි දිගින් දිගටම පැවතුණා මැතිවරණය දක්වා. ඉන් පස්සේ අනුර කුමාර දිසානායක මහත්මයා ජනාධිපති බවට පත් වෙනවා. තුන් දෙනෙක්ගේ ආණ්ඩුවක් කරගෙන යනවා. මහමැතිවරණයෙන් අති බහුතරයක් බලයක් ලැබෙනවා. හැබැයි මිත්‍රවරුනි ඔබ දකින්නවද 2019 2022 2024 සහ අද වෙනකොට දැන් 2026 ජනවාරි 1 වෙනි සතිය අවසන් 2 වෙනි සතිය අවසන් වෙමින් යන මොහොතේ ඔබට මේ 2022 අරගලය තුල ජනතාව මේ සිස්ටම් එක අසමත් වීම නිසා අපිට අලුත් එකක් අවශ්‍යයි කියපු කාරණේට අපිට ය아가න්න පුළුවන් වෙලා තියෙනවද කියලා. මම කියන්නේ මිත්‍රවරුනි අපිට ය아가න්න බැරි වෙලා තියෙනවා. රනිල් වික්‍රමසිංහ කරපු දේවල්ම, ඒ කරපු වැඩසටහනම, ඒ කරපු ප්‍රතිපත්තිම, පසුගිය ආණ්ඩු කරපු ඒ ප්‍රතිපත්තිම අනුර කුමාර දිසානායක ජනාධිපතිවරයාගේ ආණ්ඩුවෙන් දිගින් දිගටම කරගෙන යනවා මිත්‍රවරුනි. ඉතින් අපි ඉස්සරහදී කතා කරන්න ඉන්න රාජ්‍ය මිදවැටීමේදී අනුර කුමාර දිසානායක ජනාධිපතිවරයා ඇතුළු මේ මාලිමා ආණ්ඩුවට ජනතාව අපේක්ෂා කරපු ඒ 2022 අරගලය තුලින් ජනතාව අපේක්ෂා කරපු ඒ දේ දෙන්නට බැරි වෙලා තියෙනවා. ඉතින් 2019 මම හිතන්නේ ව්‍යවස්ථාමය අර්බුදය එන්නේ 2018 දින 53 අග්‍රාමාත්‍යවරයෙක් පත් වෙලා එතන ඇති වෙන ව්‍යවස්ථා අර්බුදය. ඊට පස්සේ 2019 අප්‍රේල් 21 වෙනිදා ඇති වෙන පාස්කු ප්‍රහාරය අද වෙනකොටත් කිසිම ආකාරයේ සාධාරණ චූතිතෙක් හොයාගෙන සාධාරණ ආකාරයෙන් කිසිම ආණ්ඩුවකට කටයුතු කරන්න බැරි වෙලා තියෙන ඒ ප්‍රහාරය. මේ තුල බිහිවෙච්ච ගෝඨාභයගේ ජනාධිපති ධූරය ඒ අවසන් වෙලා යනවා. ජනතාවගේ බලය යෙදවීමෙන් රනිල් වික්‍රමසිංහගේ ව්‍යවස්ථාපිත ජනාධිපති ධූරය, ව්‍යවස්ථාවට අනුකූලව පත්වෙච්ච ජනාධිපති ධූරය අවසන් වෙලා යනවා ඡන්දයෙන්. දැන් අනුර කුමාර දිසානායකගේ කාලය ඇවිල්ලා තියෙනවා. ඡන්දයෙන් නිල බලයෙන් පත්වෙච්ච, නිල ඡන්දයකින් පත්වෙච්ච ජනාධිපතිවරයෙක් හැටියට මේ අවුරුද්දයි මාස ගාන තුල, මාස දෙක තුල කිසියම් ආකාරයේ වෙනසක් වෙලා තියෙනවා නම් මිත්‍රවරුනි 25% පමණ සදාචාරාත්මක ආරක්ෂාවක් වෙලා තියෙනවා. රාජ්‍ය පාලනයේ ඉන්න දේශපාලඥයන් සාපේක්ෂව දූෂිත නැහැ කියන කාරණය. අපිට ඒක හැබැයි දැන් තියෙන චෝදනාත් එක්ක කොන්ටේනර් 323 ගල්ලංගුරු සම්බන්ධ තියෙන බරපතල දූෂණ චෝදනාව, හාල් ටෙන්ඩර් වලින් සහ විදේශ වලින් ආනයනය කරනකොට ඇති වෙන කොමිස් ඖෂධ සම්බන්ධයෙන් තියෙන බරපතල චෝදනාව මේවා බැලුවාම අපිට ඇත්තටම මේවා ගැන තාම පරීක්ෂණයක් වෙලා නැහැ. ඒ පරීක්ෂණ වලට විපක්ෂයට සම්බන්ධ වෙන්න විදිහක් නැහැ. තොරතුරු දැනගන්න විදිහක් නැහැ. ඊට අමතරව මිත්‍රවරුනි ඉන්දියාව සමග එළඹිලා තියෙන හෙළි නොකළ ගිවිසුම්
මේවා ගැන බැලුවහම අපිට රාජ්‍ය දේහයේ මේ අරගලෙන් අපේක්ෂා කරපු 2024 මැතිවරණයෙන් අරගලෙන් අපේක්ෂා කරපු කිසියම් ආකාරයේ ප්‍රගතියක් අපිට අත් වෙලා නැහැ. ඒ වගේම අපේ සිස්ටම් එක ඒ තුල වෙනස් වෙලා නැහැ කියන කාරණය අපි ගැඹුරින් වටහා ගන්න ඕනේ. මේක මේ දේශපාලනික කාරණයක් කරගෙන තමන්ගේ නායකයෝ ගැන තියෙන ආදරයත් එක්ක පටලවා ගන්න එපා. මේක අපේ රට එක්ක පටලවා ගන්න. අපේ රටට මොකද්ද වෙලා තියෙන එකයි අපි අද කතා කරන්නේ. ඉතින් මිත්‍රවරුනි, රාජ්‍යයන් බිඳවැටීම නිහඬව සිද්ධ වෙනවා කියලා මම කිව්වා. එතකොට අපි නිදහසෙන් පස්සේ අපිට මුහුණ දෙන්න වෙච්ච හැම සිද්ධියක්ම මේකට බලපානවා. හැබැයි අපිට 2019 වෙනතුරු ක්‍රියාත්මක වෙන රාජ්‍ය ව්‍යුහයක් තිබුණා. ඒ තුල පළවෙනි වතාවට 2019 ගෝඨාභය රාජපක්ෂ මහත්මයා පත් වෙලා 2022 එතුමව එලව ගන්නකම්, ඒ පවුලයව එලව ගන්නකම් රාජ්‍ය බිඳවැටීම සිද්ධ වුණේ පරිපාලනමය අතින්. පාලනමය දේශපාලනමය අතින්. ඔබ දන්නවා නඩු තීන්දුවක් තියෙනවා අපේ රටේ ආර්ථිකය බිඳවැටීම සම්බන්ධයෙන් පුද්ගලයන් 3 දෙනෙකුට එරෙහිව දීපු. රාජපක්ෂ පවුලේ දෙන්නෙක්, අජිත් නිවාඩ් කබ්‍රාල් කියන පුද්ගලයා, මේගොල්ලන් නිසා තමයි ලංකාවේ ආර්ථිකය බිඳවැටුනේ කියලා දීපු ශ්‍රේෂ්ඨාධිකරණ තීන්දුවක් තියෙනවා. මේකට හැබැයි පිළියමක් ක්‍රියාත්මක භාවයක් දැනට අපිට දකින්නට ලැබෙන්නේ නැහැ. ඉතින් මිත්‍රවරුනි, මෙහෙම ඇවිල්ලා දැන් අපි ගැඹුරින් සලකලා බලනකොට රාජ්‍යයක් බිඳවැටීම කියන්නේ මොකද්ද? ආයතන පවතිනවා. ඒ ආයතන ක්‍රියාත්මක වෙන්නේ නැහැ. දූෂිතයි. නීති ආධිපත්‍ය ක්‍රියාත්මක වෙන්නේ නැහැ. රාජ්‍ය ආයතනවල පුද්ගලයෝ ඉන්නවා. ඒ පුද්ගලයෝ හැබැයි ක්‍රියාත්මක වෙන්නේ නැහැ. උදාහරණ විදිහට රාජ්‍ය ආයතනවල පුද්ගලයෝ හිටියා. දිත්වාසුලි කුණාටුව වෙලාවේදී ඔවුන් නියමිත ක්‍රියාමාර්ග ගත්තේ නැහැ. ඒක එක උදාහරණයක් රාජ්‍යත්වයේ කඩා වැටීමට. පොලිසිය දේශපාලනීකරණය වෙනවා. පොලිසිය ඇත්තටම දැන් කරන දේවල් ගැන අපිට ලොකු වැටහීමක් නැහැ. ඇත්තටම ඒ කියන්නේ හැමදේම උදාහරණයක් විදිහට රත්නපුරේ മന്ത്രിවරයෙක් සම්බන්ධ ගංජා සිද්ධියේදී පොලිසිය ක්‍රියාත්මක කරේ മന്ത്രിවරයාගේ වාසියට. ඒ කියන්නේ පොලිසිය දේශපාලනීකරණය වෙලා. ඡන්ද තියෙනවා මිත්‍රවරුනි. අපේ රටේ ඡන්ද තියෙනවා. හැබැයි වගකීම් ගැනීම, වගවීම ඡන්ද වලින් පත් වෙන අයගේ ඊටාම අවමයි. එහෙමත් නැත්නම් නිහඬයි. දැන් අපේ රටපත් වෙලා තියෙන ඒ වගේ අවස්ථාවකට පාර්ලිමේන්තුව දුර්වලයි. අපි දැක්ක മന്ത്രിවරු 159ක් ඉන්නවා. මාලිමා ආණ්ඩුවේ පාර්ලිමේන්තුව කොච්චර දුර්වලද, පක්ෂපාතීද? 159න් කී දෙනෙකුටද පාර්ලිමේන්තුව තුල හඬක් තියෙන්නේ කියන එක. ඉතින් මිත්‍රවරුනි, ජනතාවට මේකත් එක්ක ඇති වෙනවා. රාජ්‍ය ආයතන හරියට ක්‍රියාත්මක වෙන්නේ නැත්නම්, රාජ්‍ය ආයතන වගකීම් ඉෂ්ට කරන්නේ නැත්නම්, දිත්වා සම්බන්ධයෙන් විතරක් ඔබ කරුණු සලකලා බලන්න. ඊළඟට මද්‍රව්‍ය සම්බන්ධයෙන් ආණ්ඩුව පටන් ගත්ත ව්‍යාපෘතිවල තිබුණු උස්කිරීම හා ඊට සාපේක්ෂව ක්‍රියාත්මක භාවය සලකලා බලන්න. අල්ලස් හා දූෂණ කොමිසමේ අධ්‍යක්ෂවරයා ජනරාල්වරයාට තියෙන චෝදනාව, ඔහු කාඩර්වරයෙකු හැටියට තියෙන චෝදනාව සලකලා බලන්න. ඒත් එක්කම එම කොමිසම ක්‍රියා කරපු ඇතම් කරුණු සම්බන්ධයෙන් ක්‍රියා කරපු ආකාරයේ ජනතාව නොපිළිගන්න ආකාරයේ ක්‍රියාත්මක කරලා මේවා උදාහරණ විතරයි මිත්‍රවරුනි. ඒකෙන් කියන්නේ ආයතන තියෙනවා, හැබැයි ආයතන නිසි පරිදි ක්‍රියාත්මක වෙන්නේ නැහැ. පොලිසිය තියෙනවා, පොලිසිය දේශපාලනීකරණය වෙලා තියෙනවා. ඊළඟට ඔබට මතක ඇති දිත්වාසුලි කුණාටුවට කලින් පොලිසිය කොහොමද ක්‍රියාත්මක වුණේ කියලා පන්සලක් සම්බන්ධයෙන් මේ වගේ ගොඩක් කාරණා තියෙනවා. අපේ රාජ්‍ය බිඳ වැටිලා කියලා කියන්නේ රජයේ ආයතන තියෙනවා, මේවා ක්‍රියාත්මක වෙන්නේ නැහැ. ඉතින් මිත්‍රවරුනි, මේ ආකාරයෙන් යනකොට ජනතාවට ඇති වෙනවා පීඩනයක්. තමන්ගේ දේවල් සිද්ධ වෙන්නේ නැහැ, තමන්ගේ දේවල් ක්‍රියාත්මක වෙන්නේ නැහැ, තමන්ට ආරක්ෂාව නැහැ, තමන්ට උදව් නැහැ කියලා තේරෙනවා. තමන් අපි කියන හෙල්ප්ලස් කියන තත්ත්වයටපත් වෙනවා. මේවත් එක්ක ඇති වෙන බලාපොරොත්තු කඩවීම, තරහව තමයි මිත්‍රවරුනි රාජ්‍ය බිඳවැටීම කියලා කියන්නේ. මේ නිහඬ රාජ්‍ය බිඳවැටීම ලංකාවේ දැන් 2019 ඉඳලා තීව්‍ර වෙලා.
කියන්නේ 2019 රාජ්‍ය බිඳවැටීම ඇත්තටම 2022 දක්වා එන කාලෙදී තිබුණු තත්ත්වයට වඩා ශීඝ්‍ර බිඳවැටීමක් මේ දැන් සිදු වෙමින් යනවා. ජනතාව තමයි පළවෙනියට 2022 දී මේක බිඳවැටීම ශීඝ්‍ර කරේ. හැබැයි ඊට පස්සේ කාලේ පොඩ්ඩක් ඒක අල්ලගෙන ගියා. පරිණතභාවය සහ දේශපාලන අත්දැකීම් වෙන්න පුළුවන්. දැන් වෙලා තියෙන්නේ මේ තරහව උදව් නැතිකම වගේ දැනෙන එක ජනතාවට වැඩියෙන් දැනෙමින් තියෙනවා. ඉතින් මිත්‍රවරුනි, රාජ්‍යයක් බිඳවැටීම පළවෙනියට වෙන්නේ කොහොමද? අපි කතා කරා මේ ගැන පාර්ලිමේන්තුවේ තියෙන දුර්වලකම. අධිකරණයේ තියෙනවා, ක්‍රියාත්මක වෙනවා, යුක්තිය ප්‍රමාදයි. උදාහරණයක් විදිහට පාස්කු ප්‍රහාරය, ඊළඟට එක්නැල්ලි ගොඩ ඝාතන නඩුව, තාජුඩීන් ඝාතන නඩුව, මේ වගේ දේවල් දිගින් දිගට ඇදී යනවා. එතකොට අපිට මේකේ කාල පරාසය ගන්න පුළුවන් මේ රාජ්‍ය බිඳවැටීම පටන් ගන්නෙ කොයි ආකාරයෙන්ද? මේ රාජ්‍ය බිඳවැටීම දැන් තීව්‍ර වෙලා තියෙන්නේ කොයි ආකාරයෙන්ද කියලා. එතකොට මේක ඇත්තටම ගත්තාම 2019ට එහා ගිය 2010 ඉඳන් අපේ රාජ්‍ය බිඳවැටීමෙන් පවතිනවායි කියන එක මේ ආයතන බිඳවැටීම තුළ අපිට හඳුනා ගන්න පුළුවන්. අපිට මතකයි ශ්‍රේෂ්ඨ අධිකරණයේ විනිශ්චයකාරවරිය ප්‍රධාන ඒ කාලේ හිටපු ශිරාණි බණ්ඩාරනායක මැතිණියට යන්න වෙන ආකාරය. මේ වගේ මේ ආයතන බිඳවැටීම තුළ හිමිහිමීට මේ වෙනකොට ඇවිල්ලා තියෙන තත්ත්වය තමයි රාජ්‍ය බිඳවැටීම. දැන් හැමෝගෙම කතාවක් යනවා මේ රජයේ සේවකයෝ වැඩ කරන්නේ නැහැ, බයයි. හිරේ ඉන්න බයයි, දඩ ගෙවන්න බයයි, පනිෂ්මන්ට් කන්න බයයි. මේ අක්‍රීයතාවය කියන්නේ මිත්‍රවරුනි, මේක මේ ආණ්ඩුවේ හොඳකමට, ආණ්ඩුවට බයට එහෙම වෙන දෙයක් නෙමෙයි. මේ අක්‍රීයතාවය කියන්නේ රාජ්‍ය බිඳවැටීම. අපි මේක ඉතා හොඳින් වටහා ගන්න ඕනේ කාරණයක්. ඊළඟට මිත්‍රවරුනි, රාජ්‍යයේ අපි ඔය කතා කරපු ආකාරයෙන්ම මම මුලින් කිව්වා ආයතන බිඳවැටලා තියෙනවා. අලස් දූෂණ හා වංචා කොමිසම ඒ තුල ක්‍රියාත්මක වෙන ආකාරය කොටින්ම කියනවා නම් ශ්‍රේෂ්ඨ අධිකරණයේ දීපු නඩු තීන්දුවක් සම්බන්ධයෙන් රටේ ආර්ථික බිඳවැටීම සම්බන්ධයෙන් ඒ ගැන ක්‍රියාත්මක කරන්න පාර්ලිමේන්තුව කිසියම් වෙනත් ක්‍රියාමාර්ග අරන් නැහැ. ව්‍යවස්ථාදායකට ඒවට මැදිහත් වෙන්න පුළුවන්, අධිකරණයෙන් ඉල්ලීම් කරන්න පුළුවන්, මේ වගේ දේවල්. මේක අපි කියන්නේ ආයතනික බිඳවැටීම. මේක රාජ්‍ය බිඳවැටීමේ ආකාර තුනක් තියෙනවා මිත්‍රවරුනි. එකක් තමයි ආයතනික බිඳවැටීම, දෙවෙනි එක ආර්ථික බිඳවැටීම, තුන්වෙනි එක තමයි සදාචාරාත්මක බිඳවැටීම. අපි දැන් ආයතන බිඳවැටීම ගැන කතා කළා මිත්‍රවරුනි. දැන් අපි යමු ආර්ථිකයේ බිඳවැටීමට. ඉතින් මිත්‍රවරුනි, 2019 වෙන්නට කලින් ඉඳන් මේ ආර්ථිකය අපි ණය උගුලක වැටිලා, මම ඉස්සෙල්ලත් කිව්වා වගේ අධිකරණ තීන්දුවකින් දීලා තියෙනවා කොයි ආකාරයෙන්ද මේක උනේ කියලා. ඒකට කරුණු සලකලා බලලා තමයි අධිකරණ තීන්දුව දෙන්නේ. දැන් මේ වෙනකොට ආර්ථිකය හොඳින්ම බිඳ වැටිලා තියෙනවා. අපි බංකොලොත් වෙලා හිටියා, පොඩි කාලෙකින් පොඩි නැගිටීමක් තිබුණා. ඒ වුණත් දැන් අපිට දිත්වා සුළි කුණාටුවත් සමගම සහ වර්ධනය නොවන ආර්ථිකයක් තුළ අපි එකතැන පල් වෙනවා. එතකොට අපේ සංචිත අවසන් වෙලා අපි නැවත කඩා වැටීමකට ලක් වෙනවා. ආර්ථික බිඳවැටීමක් තුළ කියන්නේ මිත්‍රවරුනි, ඇත්තටම මේ ගෙවුම් ශේෂ අර්බුදයකට මුහුණ පෑම පමණක් නෙවෙයි, තෙල් ගෑස් නැතිවීම පමණක් නෙවෙයි, මිනිසුන්ට එදිනෙදා ජීවත් වීමට, එදිනෙදා සෞඛ්‍ය තත්ත්වය පවත්වාගෙන යාමට නොහැකි වීම. මිත්‍රවරුනි, මේක දිගුන් දිගටම තියෙන අර්බුදයක්. රටේ 32% මිනිස්සු ආහාර අනුභවය කරන්නේ ඉතාම එක වේලක් වගේ කියලා මේ ඊයේ පෙරේද පත්‍රයක තිබුණා. මේක මීට අවුරුද්දකට කලින් 16% තිබිච්ච එක දැන් 32% බවට පත් වෙලා තියෙනවා. ඒ කියන්නේ රටේ ජනගහනයෙන් බහුතරයක් දිගින් දිගට මන්ද පෝෂණයෙන් පෙළෙනවා නම්, දරුවෝ ආහාර ආහේනියෙන් පෙළෙනවා නම්, බෙහෙත් නැතුව මේ යනවා නම්, ගණනය කරලා බලන්න සමාජයට ගිහිල්ලා කොයිතරම් ප්‍රමාණයක් රෝහල වල බෙහෙත් නැතිකම හින්දා මේ ගිහිල්ලාද, බෙහෙත් විෂ වෙලා මේ ගිහිල්ලාද, බාල බෙහෙත් නිසා මේ ගිහිල්ලාද, මේ කියන සන්දර්භය සියල්ලම ගත්තාම මිත්‍රවරුනි, මේවා ඔක්කොම ආර්ථික කඩාවැටීමේ ප්‍රතිඵල. එතකොට අපි දැන් රටක් හැටියට ඒ ආර්ථික කඩාවැටීම දිගින් දිගටම පවත්වාගෙන යන රටක් බවට පත් වෙලා තිනවා. අලුත් ආණ්ඩුව ආවා කියලා අස්වැසුම දෙන ප්‍රමාණය වැඩි වෙලා තියෙනවා මිසක් අඩු වෙලා නැහැ. බෙහෙත් රජයේ සෝහල් වල ඖෂධ නැති
ප්‍රමාණය වැඩි වෙලා තියෙනවා මිසක් අඩු වෙලා නැහැ. බාල බෙහෙත් සම්බන්ධ ප්‍රශ්නේ ඒ විදිහමයි. මන්ද පෝෂණය සහ ආහාර හිඟය වැඩි වෙලා තියෙනවා. දැන් සුළි කුණාටුවෙන් පස්සේ තත්ත්වය තව මාසයක් දෙකක් යනකොට මේක උග්‍ර අතට හැරෙනවා. ඉතින් මිත්‍රවරුනි අපි දන්නවා දැන් වසර ගාණක් තිස්සේ අපිට මේක දරාගෙන ඉන්න බෑ. මේක 2019 ඉඳලම එහෙමත් නැත්නම් 2020 ඉඳලම මේ ආර්ථික කඩාවැටීම දරුණු ලෙස ජනතාව විඳවනවා. මේක රාජ්‍ය බිඳවැටීමක් මිත්‍රවරුනි. ඉතින් අපි තුන්වෙනි කාරණයට යමු. රාජ්‍ය බිඳවැටීම කියන මූලික කරුණු තුන තුල සදාචාරයේ බිඳවැටීම. මිත්‍රවරුනි මම මේ කාරණය කතා කරන්නම හිතුවෙත් මේ සදාචාරයේ බිඳවැටීම කියන කාරණය තදින්ම අපේ සමාජය වෙලාගෙන තියෙනවා. මැරෙන්න ඉන්න මිනිස්සුන්ට නෙමෙයි ජීවත් වෙලා ඉන්න මිනිස්සුන්ට නිවන් සුව ප්‍රාර්ථනා කරනවා. මැරෙනකන් ඉන්නවා කිරිබත් කන්න. ඊළඟට තමන්ගේ පක්ෂ නොවන ඕනම කෙනෙකුට ඊටාම පහත් ආකාරයෙන් මඩ ගන්නවා. දැන් අපි දැක්ක මේ අධ්‍යාපන ප්‍රතිසංස්කරණ සම්බන්ධයෙන් අගමැතිවරියට වෙච්ච විවාදාත්මක විවේචන කාන්තාවක් හැටියට කියලා ඒක හෙළි දක්වන්න හදනවා ආණ්ඩුව. ඒක එහෙම නෙමෙයි. එහෙම වෙච්ච ප්‍රමාණයක් තිබුණා. හැබැයි සාපේක්ෂව ජනතා විමුක්ති පෙරමුණ විසින් අනිත් පක්ෂවල කාන්තාවන්ට උදාහරණයක් විදිහට හිරුනිකා ප්‍රේමචන්ද්‍ර සජිබේ රෝහිණී කවිරත්න සහ මේ අපද ඇතුළුව තවත් බොහෝ කාන්තාවන්ට ජනතා විමුක්ති පෙරමුණේ කාඩර්වරු පුද්ගලයන් විසින් කරන ලද හිංසනය තරම් හිංසනයක් අගමැතිවරියට වුණේ නැහැ. ඉතින් අගමැතිවරිය ඒ දේවල් සමනය කරගන්න මහානායක ස්වාමීන් වහන්සේලා හම්බ වෙලා උන්වහන්සේලාට බොරු කියලා එතුමිය ඇවිල්ලා ඒ කරුණ ජයග්‍රහණය කරගන්නවා කියන තැනට එතුමිය ඇවිල්ලා තියෙනවා. මිත්‍රවරුනි තමන්ගේ නිල බලය අභ්‍යාස කරන්න බැරුව ආගමික ප්‍රජාවගෙන් වෙන කාගෙන් හරි පිහිට ඉල්ලනවා නම් ඒක ආචාර ධර්මික වශයෙන් සහ රටක සදාචාරයේ බිඳවැටීමේ පළවෙනි ලක්ෂණයක්. මොනවා හරි සිද්ධියක් වුණාම ආණ්ඩුව දුර්වල නිසා മന്ത്രിවරු මොනවා හරි වැරදි කරපුවාම සමාජයෙන් ජනාධිපතිවරයා දුවගෙන ගිහිල්ලා මහා නායක හිමවරුන්ට කතා කරනවා නම් උන්ට මේක ගොඩ දාලා දෙන්නේ කියනවනම් මේ දේශපාලන සදාචාරය කියන්නේ රාජ්‍ය තුල තියෙන සදාචාරයේ බිඳවැටීමේ ප්‍රධාන ලක්ෂණයක් තමයි ඒක. එතකොට අපි දකිනවා මේගොල්ලෝ එන්නෙම රාජ්‍යයේ වැරදි කරපු අයට දඬුවම් දෙන්න, හිරේ දාන්න. මේවා ප්‍රසිද්ධ දේශපාලන වේදිකාවල කිව්වා. හැබැයි දඬුවම් දීම නඩු ඇසීමේදී සහ දඬුවම් දීමේදී ඒ යුක්තිය ප්‍රමාද වීම අපි දිගින් දිගටම දකිනවා. පාස්ක ප්‍රහාරයේ මෑතකදී ගත්තහම පාස්ක ප්‍රහාරයේ සිට රංගවල දක්වා රංගවලගේ නීති විරෝධී කටයුතු වලට ඊළඟට රත්නපුර දිස්ත්‍රික්කයේ පාර්ලිමේන්තු මන්ත්‍රී ශාන්තගේ ඒ කටයුතු වලට මේක ප්‍රමාද වෙන ආකාරය අපිට දකිනවා. එතකොට මිනිස්සු ජනතාවට මේ කෙරෙහි තියෙන විශ්වාසය නැති වෙනවා. ලොකු තෝරු මෝරු ඕන තරම් හොරකම් කරලා නිදහස් වෙනවා. පොඩි මිනිස්සුන්ට නීතිය ක්‍රියාත්මක වෙනවා. එතකොට සමාජයේ සදාචාරාත්මකව ලොකු අයට නීතිය ක්‍රියාත්මක වෙන්නේ නැත්නම් අපිට නීතිය ක්‍රියාත්මක වෙන්නේ ඇයි කියන ප්‍රශ්නේදී මේ සදාචාරයේ බිඳිනවා. මේ මිනිස්සුත් හොරකම් කරන්න පටන් ගන්නවා. වැදගත්ම දේ තමයි මහ ජනතාවට දේශපාලන එක්ක තියෙන සම්මුතිය බිඳ වැටෙනවා. ඒ සම්මුතිය දැන් දිගින් දිගටම බිඳ වැටලා මේ වෙනකොට ඒ සම්මුතිය විහිළුවක් බවට පත් වෙලා තියෙනවා මිත්‍රවරුනි. ජනාධිපතිවරයාගේ හා අගමැතිවරියගේ ක්‍රියාදාමය ජනතාව කියන දේ අහන්නේ නැතුව තමන්ගේ අරමුණ ඉෂ්ට කරගන්න මහා නායක ස්වාමීන් වහන්සේලාව මැනිපියුලේට් කරලා වෙනස් කරලා ජනමතය නිහඬ කරන්න ඒ වෙනුවෙන් හඬ නගන පුද්ගලයෝ නිහඬ කරන්න මාධ්‍යවේදී නිහඬ කරන්න යොදන මේ සදාචාරාත්මක නොවන බලය නිසා මේ කරුණ අනුව මිත්‍රවරුනි අපිට පැහැදිලිවම පේනවා අපේ රටේ රාජ්‍ය බිඳ වැටෙමින් පවතිනවා. මේක ටිකක් කාලයක් තිස්සේ එන එකක්. මේක මේ ජනතා විමුක්ති පෙරමුණේ ආණ්ඩුව පටන් ගත්ත දවසේ වෙච්ච එකක් නෙමෙයි. ඊට කලින් වෙච්ච එකක්. හැබැයි දැන් අවස්ථාව ටිකක් වෙනස්. ඒකට හේතුව මීට කලින් ආණ්ඩු රාජ්‍ය බිඳවැටීමේ වේගය මෙතරම් ඉක්මන් කළේ නැහැ. ඒ කියන්නේ ජනතාව ඒකට යම්කිසි ප්‍රමාණයකට දායක වුණා රාජ්‍ය බිඳවැටීමට අරගලය තුල. හැබැයි
ඒක නැවත යම් තාක් දුරට ස්ථාපිත වුණා. ඒත් වත්මන් ආණ්ඩුව ආවට පස්සේ අපිට පේනවා ඊටාම දැඩි ආකාරයේ සදාචාරාත්මකභාවයේ බිඳවැටීමක්, ඊළඟට රාජ්‍ය පරිපාලනයේ ඒ පාලනයේ ආයතන ක්‍රියාත්මක වෙන ආකාරයේ බිඳවැටීමක්, ආර්ථික එකතන පල්වීම තුළ ආර්ථික ඉදිරියක් නැහැ කියන එක. අපි මිත්‍රවරුනි ඒ කියන්නේ රටක් හැටියට රාජ්‍යයක් බිඳවැටීමේ සියලුම රෝග ලක්ෂණ අපි දරාගෙන ඉන්නවා. මේ ආකාරයේ සලකුණු තුනම අපි දරාගෙන ඉන්නවා. ආයතන තියෙනවා ඒවා ක්‍රියාත්මක වෙන්නේ නැහැ. ඔය ආකාරයෙන් සියලුම රාජ්‍ය කොටස් බිඳ වැටෙමින් පවතිනවා. ශීඝ්‍රයෙන් බිඳ වැටිලා තියෙනවා. මේවා නැවත නැගිටවන්න බැරි තත්වයට පත් වෙමින් තියෙනවා. මේ වෙලාවේ රට හැර යනවා. දරුවෝ තරුණ බුද්ධිගලණය සිද්ධ වෙනවා. මිනිස්සු තරහින් ඉන්නවා. මිනිස්සු කේන්තියෙන් ඉන්නවා. මිනිස්සු බලාපොරොත්තු කඩවීමෙන් ඉන්නවා. ප්‍රජාතන්ත්‍රවාදය ගැන තියෙන විශ්වාසය අඩු කරමින් ඉන්නවා. ජනතාව හිතනවා මේ රට තවදුරටත් වැඩ වෙන්නේ නැහැ. අපිට වැඩක් නැහැ. දේශපාලනේ වැඩක් නැහැ කියලා මිනිස්සු කියන්නේ. අන්න ඒ මට්ටමේ. ඉතින් මිත්‍රවරුනි වෙනසුලාවේ තත්ත්වයයි ලෙබනනයේ තත්ත්වය පාකිස්තානයේ තත්ත්වය සලකලා බැලුවාම ඒගොල්ලන් මේක අපි ලංකාව විතරක් නෙමෙයි අපිට ගන්න තියෙන හොඳම උදාහරණ තුනක් තමයි ලෝකේ අපිත් එක්ක මේ රටවල් හතර. වෙනසුලාව දිගින් දිගටම ඒකාධිපති රාජ්‍ය නායකයන් නිසා පැවතිච්ච ඒ තත්ත්වයන් තුල කඩා වැටිලා අන්තිමට වෙලා තියෙන දේ අපි දන්නවා. ජනාධිපතිවරයාත් වෙන රටකින් අරන් ගිහිල්ලා ඇමරිකාවෙන් අරන් ගිහිල්ලා රාජ්‍ය විද වැටිලා විදේශීය බලවේග විසින් කියන ජනාධිපතිවරයෙක් පත් කරලා තියෙනවා. අපිටත් දැනට මුහුණ දෙන්න වෙන ව්‍යංගයක ඒක ඒ වුණාට අපිට තාම ඍජුව එකට බලපාලා නැහැ. එතකොට මේ සිවිල් සමාජය බිඳ වැටලා තියෙනවා. දැන් පාකිස්තානයේ ගත්තාම සිවිල් සමාජය දේශපාලනයට සම්බන්ධ නොවීම සහ දූෂණ වගේම විදේශීය මැදිහත් වීම වලින් ওই කාරණේ වෙලා තියෙනවා. විතරුන් ලෙබනනේ වෙලා තියෙන්නේ ඇත්තටම දේශපාලනය අංශභාගයටපත් වෙලා කියන්නේ අපි නිකන් දුර්වල වෙලා තියෙනවා. මේ කාරණා එක්ක තමයි මේ රටවල් තුනම දැන් ලෙබනය වෙනසුලාව ගත්තාම ඊටාම පොහොසත් බහු සම්පත් තියෙන රටවල් අපිට සාපේක්ෂව ඒගොල්ලෝ ගොඩක් පොහොසත් වෙලා ඉන්නවා. හැබැයි ඒගොල්ලත් බිඳ වැටිලා තියෙනවා. මේක තමයි අපේ සහ ඔවුන්ගේ අතර කිසියම් වෙනසක් හෝ සමානකමක් තියෙනවා නම් එකම තැන. අපි ඉන්නේ මේ අතර තැනක. අපිට රිෆෝම්ස් අවශ්‍යයි, ප්‍රතිසංස්කරණ අවශ්‍යයි කියලා අපි කියනවා. වගකීම අවශ්‍යයි අපි කියලා කියනවා. ඒ වුණාට රාජ්‍ය බිඳ වැටීම නතර වෙලා නැහැ. මොකද ඒවට පිළියම් දැනට ලැබිලා නැති නිසා. ඉතින් මිත්‍රවරුනි අපි මේ කාරණය ඊටාම ගැඹුරින් වටහා ගන්න ඕනේ. මේ කාරණය ඊටාම ගැඹුරින් වටහා නොගත්තොත් අපිට ඊළඟ මැතිවරණවලදී නිවැරදි දේ කරගන්න බැරුව යනවා. මේ කාරණය ඔබ පුද්ගලයා හැටියට වටහා ගන්න ඕනේ. ඔබ පුද්ගලයා හැටියට වටහාගෙන ඔබේ දේශපාලන පක්ෂවලට බල කරන්න ඕනේ. මෙන්න මේ කාරණා ගැන මේ රාජ්‍ය බිඳවැටීම ප්‍රජාතන්ත්‍රවාදයේ තුල රාජ්‍ය බිඳවැටීම කියන්නේ මිත්‍රවරුනි මේක ගිලුණාට පස්සේ අපි තාම හමුදා ආණ්ඩුව වලට යන්නේ නැති ඡන්ද මත විශ්වාස තියෙන જાතියක් මේ ලෝකේ අනිත් රටවල් වලට වැඩිය. අපි කොයිතරම් දුෂ්කරතා වුණත් තාමත් ප්‍රජාතන්ත්‍රවාදයේ ලක්ෂණ ආරක්ෂා කරගන්න දිවි හිමියෙන් කැප වෙන පිරිසක්. ඒ නිසා මේක අපි මෙතනින් උඩට ගෙන යනවා මිසක් මෙතනින් යටට ගෙන යන්න අපිට අයිතියක් නැහැ අපේ අනාගත පරපුර වෙනුවෙන්. අපි මේ කතා කරන්නේ ඒ අනාගත පරපුර වෙනුවෙන්, අපි වෙනුවෙන් නෙමෙයි, අපේ දරුවෝ වෙනුවෙන් නෙමෙයි. මිත්‍රවරුන් රටක නීතියේ ආධිපත්‍ය ක්‍රියාත්මක වෙන්නේ නැතුව ස්ථාවරත්වයක් තියාගන්න විදිහක් නැහැ. වගකීම නැතුව ප්‍රජාතන්ත්‍රවාදයක් ආරක්ෂා කරගන්න විදිහක් නැහැ. ජනතාවගේ බලය මේ දෙක රැකගන්න යොදාගන්නේ නැතුව රටක් පවතින්නේ නැහැ. අද මගේ කතාව අපේ රට රැකගන්න ඉවහල් වෙන කතාබහක් ගිහින් එන්නම්. මේ ගැන හිතන්න. ඒක තේරෙන්නේ නැති යමක් තියෙනවා නම් අහන්න උත්තර දෙන්නම්. එහෙමනම් සුබ දවසක්, සුබ සතියක් හොඳින් වැඩ කරගෙන යන්න කියලා ප්‍රාර්ථනා කරනවා.